USD 230ක් මම ට්‍රාන්ස්ෆර් කරගත්ත මගේ Drive account එකට USD 245යි 90ක් තියෙනවා. ඉතින් මේ මුදල මම අද Binance එකට ගන්න තමයි හදාන්නේ. ඉතින් බලමු Drive එකෙන් තවත් withdrawal වීඩියෝ එකක්. ඉතින් ඔයාලා Binance එක භාවිත කරලා ඔයාලට deposit සහ withdrawal තනියම දාගන්න විදිය ගැන කලින්ම වීඩියෝ එකක් මම කරලා තියෙනවා Drive trading platform එක ගැන. ඉතින් ඔයාලට පුළුවන් පල්ලෙහා comment section එක බලන්න. මම මේ වීඩියෝ එකේ කියලා දෙනවා කොහොමද Binance exchange එක භාවිත කරලා deposit සහ withdrawal ලබා ගන්නෙ. ඔයාලට කිසිම agent කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ විදිය try කරනවා නම්. එතකොට මෙතනදී මගේ balance එක තියෙන්නේ USD වලින්. එතකොට agent කෙනෙක් කරහා මම මේක withdraw කරනවා නම් USD තමයි තියෙන්න අවශ්‍ය නැහැ. හැබැයි අපි cryptocurrency වලින් ගන්නවා නම් අපිට මේ USD මේ විදියටම withdraw ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපිට මේක convert කරන්න වෙනවා. එතකොට ගොඩක් අඩු withdraw fee එකක් සහ deposit amount එකක් ගොඩක් අඩු deposit amount එකක් තියෙන LTC වලින්. අර කලින් වීඩියෝස් වලත් කියලා තිනවා. ඔයාලා USDT වලින් deposit දානවා ඩොලර්ස් 50 USD 50 තමයි minimum අවශ්‍ය වෙන amount එක. ඉතින් ඔයාලා LTC වලින් deposit දානවා ගොඩක් අඩු amount එකකින් deposit එක දාගන්න පුළුවන්. ඒ වගේම withdraw වලත් ඒ විදිහම තමයි. දැන් මෙතන මගේ තියෙන USD 245යි 90ක් නේ. එතකොට මම මේක LTC කරගන්න ඕන withdraw එකක් දාගන්න නම්. දැන් මෙතනදී මේ left side එකේ තියෙන වෙරි කැලි තුනක් මේක touch කරගන්නවා. ටච් කරගත්තට පස්සේ අල මෙන්න මේ කැෂියර් කියන එක ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ මෙතනදී මෙන්න මේ ට්‍රාන්ස්ෆර් ඔප්ෂන් එක තියෙනවා. මේ ට්‍රාන්ස්ෆර් කියන එක ටච් කරගන්න මුලින්ම. දැන් මෙතනදී මගේ තියෙන USD amount එක තියෙන 245යි 97. එතකොට මම මේ ටික කන්වර්ට් කරන්න අවශ්‍යයි LTC වලට. ඉතින් මෙතනදී from කියන එකේ විදිහටම තියෙන දෙන්න පුළුවන්. ඔයාලගේ USD වලින් නම් පෙන්වන්නේ. ඊට පස්සේ මේ 2 කියන එතන ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ ඔයාලා පල්ලෙහාට scroll down කරගන්න. scroll down කරගත්තට පස්සේ මෙතනදී USDT XRP LTC පෙන්වනවා. ඉතින් මේ විදිහට පෙන්වන්නෙත් නැහැ. ඔය account එක setup කරගද්දි crypto wallet විදිහට තමයි දැන් පෙන්වන්නේ. ඒවා add කරගෙන නැත්නම් ඉතින් ඒක add කරන විදිය කලින් වීඩියෝ එකේ මම කියලා දෙනවා. දැන් මෙතනදී මේ LTC Litecoin වලට තමයි මම මේ විදිහට convert කරගන්න යන්නේ. එතකොට මෙතනදී amount එක අපිට සම්පූර්ණයෙන්ම දානවාද එහෙමත් නැත්නම් 75ක් 50ක්ද දාන්න කියලා select කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී type කරගන්නවා amount එක. මම මෙතනදී ඩොලර්ස් 230ක් වගේ තමයි withdraw කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට LTC වලින් amount එක LTC 3ක අගයක්. එතකොට අනිවාර්යෙන් මතක තියාගන්න ඕන LTC කියන්නේ stable cryptocurrency එකක් නෙවෙයි. එතකොට දැන් ඔයා 230ක withdraw එකක් දාගත්ත කියලා හිතන්නකෝ. එතකොට LTC එකේ price එක ඩොලර් 100ක් කියලා අපි හිතමුකෝ මේ වෙද්දි market එකේ තියෙන price එක. හැබැයි market එකේ LTC වල මිල පහළට ආවොත් ඔයාලට ලැබෙන amount එකත් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා withdraw එක දාවට පස්සේ ඔයාගේ amount එක ලැබෙද්දි ටිකක් වැඩි ගාණක් වෙන්නත් පුළුවන්. මොකද මාකට් එකේ ප්‍රයිස් එක අප් වෙලා තිබුණා. ඉතින් ඔයාලට ස්ටේබල් විදියට ගන්න අවශ්‍ය නම් ඔයාලට USDT විදියට ගන්න පුළුවන්. එතකොට ප්‍රයිස් එකේ වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. මෙතනදී මම මේ ඩොලර්ස් 230 ටයිප් කරගෙන ට්‍රාන්ස්ෆර් කියන එක ටච් කරගන්නවා. USD 230ක් මම ට්‍රාන්ස්ෆර් කරගත්ත මගේ Drive account එකට. දැන් අපි මේ ටික withdraw කරගෙන යමු. එතකොට මම real account එකේ ඩොලර්ස් 15.90ක් තියාගත්තා. හරි. ඉතින් මම මේ විදියට මගේ තිබ්බ ඩොලර්ස් ටික LTC කරගත්තා. දැන් මේ රියල් කියලා තියෙනවනේ. දැන් මම මේ USD 15.90ක් තියෙන මේක ටච් කරගන්නවා මේ රියල් කියන එක. ඊට පස්සේ මෙතන LTC වලින් තියෙනවා 2.94ක් මේක ටච් කරගන්නවා. ඒකට ඔන්න දැන් balance එක LTC වලින් පෙන්වනවා. දැන් අපි මේ LTC ටික අපේ Binance exchange එකට withdraw කරගන්න විදිය බලමු. මෙතනදී මේ රියල් තුන ටච් කරගෙන නැවතත් මේ cashier කියන එක ටච් කරගන්නවා. ටච් කරගෙන මෙතනත් withdraw කියන එක මම ටච් කරගෙන මෙන්න මේ send email කියන මෙතනදී send email කියන එක ටච් කරගන්නවා එක සැරයක්. ඔයාලා account එක create කරන්න ලබා දුන්න mail එකට එනවා link එකක්. ඔයාලට මේ link එක ටච් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට link එක ටච් කරගත්තට පස්සේ ඔයාලා මේ වගේ interface එකකට තමයි එන්නේ. මෙතනදීත් අපේ මේ LTC address එක ඉල්ලනවා. ඉතින් දැන් බලමු Binance exchange එකේ LTC address එක ගන්නෙ කොහොමද කියලා. ඉතින් මෙතනදී මම Binance එක ගැන තමයි කතා කරන්නේ. ඔයාලට අනිත් තියෙන ඕනම exchange එකකට එහෙමත් නැත්නම් wallet එකකට උනත් withdraw ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අර බැංක් එකට ගන්නව ගොඩක් අය use කරන්නේ Binance එක නිසා මම Binance එක භාවිතා කරනවා. ඉතින් දැන් අපි Binance එකට ගිහිල්ලා LTC address එක ගන්න විදිය බලමු. හරි මම දැන් ඉන්නේ මගේ Binance exchange එකේ. මෙතනදී ඔයාලට මේ advance කියන එක touch කරගන්න පුළුවන්. touch කරගෙන මෙතනදී ඔයාලා on chain deposit කියන එක touch කරගන්න. touch කරගෙන මේ search bar එකක් එනවා. මේ search bar එකේ ඔයාලා LTC කියලා search කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනදී අනිවාර්යෙන් මෙන්න මේ දේ වැදගත්. මේ network එක තෝරගද්දි ඔයාලා මේ LTC Litecoin කියලා තියෙන එක තමා තෝරගන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ මම select කරලා තියෙන එක. ඊට පස්සේ මේ විදිහට message එකක් ඒක okay කියන එක දෙන්න. දුන්නට පස්සේ ඔයාලගේ deposit address එක එනවා. මේ address එක ඔයාලා copy කරගන්න. ඊට පස්සේ මම මෙතනට මේ copy කරගෙන ආපු address එක paste කරගන්නවා. ඊට පස්සේ මෙතනදිත් අපිට
මේ තියෙන amount එකෙන් 125ද එහෙමත් නැත්නම් සම්පූර්ණ ගාණමද කියලා සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මැනුවලි මෙතන පහලින් ටයිප් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට දැන් මෙතනදී බලා ගන්න පුළුවන් මට ලැබෙන amount එක වෙන USDT 224යි 774ක් මේ තියෙන LTC 2.94 value එක. එතකොට මේක exchange එකට ලැබෙද්දිත් මේ මිල අඩු වැඩි වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මෙතනදී අපිට මේ ටික එකක් දාන්න තියෙනවා. එතකොට පොඩි fee එකක් යනවා. එතකොට අපේ withdraw එකට ටිකක් ඉක්මනින්ම අපිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේක කැමති අයට දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් normal විදියට ඔයාගේ withdraw එක දාගන්න පුළුවන්. ඉතින් withdraw එකක් දාවට පස්සේ ඔයාලගේ exchange එකට සාමාන්‍යයෙන් පැය 24ක වගේ කාලයක් ඇතුළත ඔයාගේ withdraw එක ලැබෙනවා. transaction fee එකත් මෙතනදී සඳහන් වෙනවා. පොඩි fee එකක් තමයි මෙතනදී යන්නේ. ඉතින් දැන් මම මෙතනදී මේ withdraw කියන එක touch කරගන්නවා. ඔන්න මම මේ විදිහට withdraw එක දාවා LTC 2.94ක් තමයි මම මේ විදිහට withdraw දාගත්තා. දැන් අපි බලමු මේ ටික Binance එකට ආවට පස්සේ කොහොමද convert option එක use කරලා මේ ටික USDT කරගන්න කියලා. මොකද P2P හරහා බැංක් එකට ගන්න නම් අපිට ටිකක් හොඳ රේට් එකකින් බැංක් එකට ගන්න පුළුවන් හැකියාව තියෙනවා USDT කරගත්ත තියෙන එක නිසා අපි මුලින්ම මේ ටික ආවට පස්සේ USDT කරගන්න විදිහත් බලමු. මම දාගත්ත withdraw එක ආව මෙතනදී මට නම් withdraw කරන්න විනාඩි 6ක් වගේ තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒකත් මම ඔයාලට පෙන්වන්නම්. ඉතින් මට වගේම මේ විදිහටම ඔයාලටත් මේ ටයිම් එකෙන් එයිවිද කියලා මට කියන්න බෑ. මොකද මෙයාලා පැය 24ක් කියලා තිනවා withdraw එකක් දාවට පස්සේ ඒක අපිට ලැබෙන්නේ. අපි අර ක්‍රිප්ටෝ විදිහට කරනවා නම් පොඩි fee එකක් ගෙවලා අපේ withdraw එක ටිකක් ඉක්මන් කරගන්න පුළුවන් මම අර කිව්ව විදිහටම. එතකොට දැන් බලා ගන්න පුළුවන් මම withdraw එක දාලා තින්නේ පාන්දර 12:06ට මෙතනදී withdraw processing කියලා ඇවිල්ලා ඊට පස්සේ මෙතනදී LTC withdraw success කියලා ඇවිල්ලා තියෙනවා පාන්දර 12:12ට. දැන් අපි Binance exchange එකට යමු. මම දැන් ඉන්නේ Binance exchange එකේ. ඔයාලට මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් crypto deposit කියලා තියෙනවා LTC 2.94ක් මේ විදිහ processing කියලා තමයි තියෙන්නේ. එතකොට මේ processing කියලා පෙන්වන අවස්ථාවේදී මේ ටික තවමත් අපේ account එකට වැටලා නැහැ. කියන deposit වෙලා නැහැ. මේක processing වෙලා සාමාන්‍යයෙන් විනාඩි 5ක් 10කින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් complete කියලා පෙන්වනවා. එතකොට ඔයාලට පුළුවන් මේ ටික convert option එක භාවිතා කරලා convert කරගන්න. දැන් මේ processing කියන එක මම touch කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම දාගත්ත withdraw එක මෙතන edit කරලා කිසි දෙයක් ඔයාලට පෙන්වන්නේ නැහැ. real proof තමයි මෙතනදිත් පෙන්වන්නේ. ඉතින් මේ බලා ගන්න පුළුවන් confirmation 3ක් අවශ්‍යයි. මේ confirmation 3 ආවට පස්සේ deposit එක මේ processing තියෙන එක complete වෙනවා. LTC ටික භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ ටිකේ value එක අපි convert කරන්න කලින් අපිට බලා ගන්න පුළුවන් විදිහක් නැද්ද තියෙනවා. spot එකේ ඔයාලගේ පෙන්වනවා මේ LTC 2.94ක් නේ මම අරගෙන තියෙන්නේ. මේ ටිකේ value එකත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම මේ withdraw ගත්ත LTC 2.94ක amount එක. එතකොට මෙතන ඩොලර්ස් 224යි සත 91ක් තියෙනවා. දැන් මේ amount එක අපි USDT කරගෙන බලමු. මෙතනදී ඔයාලා මේ trade කියන එක touch කරගන්න. එතනට ආවට පස්සේ වම් පැත්තේ උඩ ඔයාලට බලා ගන්න පුළුවන් මේ convert කියලා තියෙනවා. මේ convert කියන එක ඔයාලා touch කරගන්න. එතකොට මෙතනදී option එක touch කරගත්තට පස්සේ මෙතනදී මේ from කියන තැනට අපි select කරගන්න අවශ්‍ය වෙන්නේ LTC. ඉතින් මේ from කියන තැන තියෙන cryptocurrency එක ඔයාලා touch කරගන්න. touch කරගෙන LTC කියලා ඔයාලා search කරගන්න. මෙතන LTC පෙන්වාවි. මෙතනදී මේ 2 කියන තැනට ඔයාලා වෙනත් cryptocurrency එකක් නම් වැටලා තියෙන එක මේ විදිහට USDT විදිහට දාගන්න. ඊට පස්සේ මෙතන මම මේ max කියන එක ලබා දෙනවා. එතකොට ඔයාලට මේ max කියන එක දෙන්න නැතුව manually මෙතන type කරන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලා සම්පූර්ණ LTC ටිකම withdraw කරන්න බලාපොරොත්තු වෙන්නේ නැතිනම්. ඉතින් දැන් මෙතනදී කලින් 124ක් තිබුණා. දැන් 123යි සත 55ක් වෙලා තියෙනවා. අය කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම withdraw එක දාද්දිත් කිව්වා LTC වලින් withdraw එක දානවා කියන්නේ LTC කියන්නේ stable cryptocurrency එකක් නෙවෙයි. price එක up down වෙනවා. එතකොට මෙතනදිත් පොඩි price එක down වීමක් වෙලා තියෙනවා. ඒකට ඉතින් ඒක නිසා තමයි මේ විදිහට කලින් 124ක් තිබුණ එක 123යි සත 55ක් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මෙතනදී මේ preview කියන එක ඔයාලට ලබා දෙන්න පුළුවන්. ලබා දුන්නාට පස්සේ දැන් මෙතනදී මේ confirm කියන එක ඔයාලට touch කරන්න තියෙන transaction fee එක 0 කිසිම fee එකක් යන්නේ නැහැ. මෙතනදී මේ confirm කියන එක මම touch කරගන්නවා. හරි එතකොට මෙතනදී අර time එක expire වෙලා තමයි මේ message එක මට ඇවිල්ලා තියෙන්නේ. මොකද අර voice එකකුත් දෙන ගමන් මේ වීඩියෝ එක කරනෝනේ. එතකොට නැවතත් තියෙන්නේ මෙතන මේ preview කියන එක දෙන්න. මොකද price එක නිතරම up down වෙන නිසා. හරි දැන් මෙතන දැන් 223යි සත 80ක් වුණා කලින් 123යි සත 50 ගණක් තමයි පෙන්වන්නේ. පොඩ්ඩක් price එක වැඩි වෙලා තියෙනවා. හරි ඔන්න ඩොලර්ස් 223යි සත 82ක් derive එකෙන් මම Binance එකට මරගත්තා. කොහොමද මේ විදිහට USDT ටික බැංක් එකට ගන්න. ඉතින් බැංක් එකට ගන්න විදිය A to Z මම Binance එක ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. bank details Binance එකට add කරන්නේ කොහොමද? ඒ වගේම හොරුන්ට අහු වෙන්නේ නැතුව Binance එකේ P2P හරහා USDT sell කරලා ලංකාවේ බැංකුවටම මුදල් ගන්න විදිය ගැන
ඒ වීඩියෝ එකේ මම කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ link එක මම description එකේ වෙනම දාලා තියන්නම් comment section එකෙත් එක්කම. ඔයාලට ඒ වීඩියෝ එක බලලා මේ විදියට ගන්න withdrawal ඔයාගේ බැංක් එකටම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ කියලා දුන්නු තැන්වල කොතනක හරි ප්‍රශ්නයක් තිබුණා නම් අනිවාර්යයෙන්ම comment section එකෙන් comment එකක් දාන්න. එහෙමත් නැත්නම් මෙන්න මේ දිස් වෙන WhatsApp number එකට message එකක් දාලා ඔයාලට අහන්න පුළුවන්. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්නත් අමතක කරන්න එපා.